ජපන් භාෂාව සරලව ඉගෙන ගනිමු 21 වෙනි කොටස තමයි උන්න ආධාරයෙන් ඇවිත් තියෙන්නේ. අද අපි ඉගෙන ගන්නේ යෝනිපාතය ගැන. යෝනිපාතය කියන්නේ ජපන් භාෂාවේදී අලුත් තොරතුරක් දැනුම් දීමට යමක් අවධාරණය කිරීමට හෝ අනෙක් පුද්ගලයාගේ අවධානය යොමු කිරීමට භාවිතා කරන නිපාතයක්. මේ යෝනිපාතයේ අදහස දල වශයෙන් ගත්තොත් හොඳේ, දන්නවද, ඇත්තටම මතක තියාගන්න වගේ අවධාරණ හැඟීමක් දෙන නිපාතයක් තමයි මේ යෝනිපාතය. එහෙනම් අපි යෝනිපාතය භාවිතාන වාක්‍ය කිහිපයක් බලමු. කොනෝ රාමෙන් වා ඔයිෂී දෙස් යෝ. මේ රාමෙන් එක රසයි හොඳේ. ඔයිෂී දෙස් යෝ කිව්වහම රසයි හොඳේ කියන අදහස එනවා. ඊළඟට අෂ්තවා යසුමි දෙස් යෝ. ඒකේ තේරුම හෙට නිවාඩුයි හොඳේ. ඒ කියන්නේ හෙට නිවාඩුයි කියලා අනිත් කෙනාට ඒ තොරතුර දැනුම් දෙනවා. අන්න ඒ වෙලාවටත් මේ යෝනිපාතේ භාවිතා වෙලා තියෙනවා. ඊළඟට අබුනයි දෙස් යෝ. පරිස්සම් වෙන්න අවදානම් හොඳේ. කියන්නේ අවදානම් පරිස්සම් වෙන්න කියලා අවධාරණය කරලා කියනවා. අබුනයි දෙස්යෝ කියන්නේ අවදානම් හොඳේ කියන අදහස. ඊළඟට මෝජිකන් දෙස්යෝ. ඒකේ තේරුම තමයි දැන් වෙලාව හොඳේ. ඒ කියන්නේ දැන් තමයි වෙලාව කියලා අවධාරණය කරලා කියනකොට මේ යෝනිපාතේ භාවිතා වෙනවා. මෝජිකන් දෙස්යෝ. ඒ කියන්නේ දැන් වෙලාව කියලා අවධාරණය කරලා කියන වෙලාවට භාවිතා වෙලා තියෙනවා. එහෙනම් මේ යෝනිපාතේ භාවිතත් හොඳට මතක තියාගන්න. ඒ වගේම පාඩම හොඳට බලලා යෝනිපාතේ භාවිතා කරලා වාක්‍යයකුත් කමෙන්ට් කරන් යමු. එහෙනම් තවත් මේ වගේම ජපන් භාෂා වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම බයි බයි සයෝනරා.